හයි යාළුවනේ, ඉතින් අද අපි රසමලස් කෑමක් හදන්න යන්නේ. ඉතින් ඒකට මේ විදිහට එක්ස් ටිකක් ඕනි. මම මේකෙන් 3ක් ගන්නවා. මේ ටික අරගෙන මුලින්ම බොයිල් කරගන්න ඕනි. ඉතින් බොයිල් කරාට පස්සේ මොනවද කරන්න කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් මුලින්ම අපි යමු මේ ටික බොයිල් කරගන්න. හරි, මම දැන් බිත්තර ටික ඔක්කොම තම්බ ගත්තා. ඊට පස්සේ ඒ ඔක්කොම දෙකට කපාගෙන මේ විදිහට කහමත ටික වෙන් කරලා අරගත්තා. ඊට පස්සේ මේකට මිරි සෝස් ටිකක් ඇඩ් කරගන්නවා මේ කහමත ටිකට. ඊට පස්සේ මේකට මයෝනීස් ටිකකුත් ඇඩ් කරගන්නවා. මේක ගාලික් මයෝනීස් එක. ඔයාලට නිකන් මයෝනීස් එකක් උනත් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? මේක ගාලික් එක. ඊට පස්සේ මෙහෙම මයෝනීස් ටික ඇඩ් කරගෙන ඊට පස්සේ මේක හොඳට ක්‍රීම් එකක් වෙනකම් හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක හොඳට ක්‍රීම් එකක් වෙන්න ඕනේ. දැන් අපි ඒ හදාගත්තු පේස්ට් එක මේ අපි කපාගත්තු බිත්තර සුදු බඳ වලට ලස්සනට දාගන්නයි යන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරනවා. ඉතින් මේකෙන් අපි බලමු ලස්සනට මේක දාගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත බිත්තර ටික. ඉතින් අර විදිහට ක්‍රීම් එක දාගත්තට පස්සේ මම මේක උඩින් මිරිස් කපලා කැලි ටිකක් දැම්මා. ඊට පස්සේ ලුණු ගස් හීනයට කපලා ඒකත් උඩින් දාගත්තා. ඊට පස්සේ කම්පිරිස් කුඩු ලුණු කුඩු උඩින් දාගත්තා. ඉතින් ඊට පස්සේ අපිට මේක කැමර ගන්න පුළුවන්. ඉතින් මේක ගයිස් හරිම රසයි. මම ඔයාලට එකක් ගාලා පෙන්නන්නම්. මේ විදිහට එකක් අරගෙන මේක මාර්ම රසයි. ඔයාලා හදලා බලන්න. ඩයට් කරන අයටත් මේක හොඳයි. මාර්ම රසයි. ඔයාලා එක දවසක් හැදුවොත් අනිවාර්යෙන් මේකයි හදනවම තමයි. ඉතින් හදලා බලලා මට රස කියන්න. එහෙනම් බයි බයි.